අප ආදරණීය මාළිනී අක්කා නැතහොත් හෙළ සෙන්මාවේ නිලි රජනිය අසනීප තත්ත්වයෙන් පසුවන හේයින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සත්‍ය වන නමුත් ඇයට ඉතාමත් අසාධ්‍ය බවත් දැඩි සත්කාර ඒකකයක් හැනි ප්‍රතිකාර ලබමින් බොහෝ අවදානම් සහගත තත්ත්වයක පසුවන බවටත් පැතිරෙන කටකතා හා සමාජ මාධ්‍ය සටහන් සියල්ල මූලික බොරු බව පවසනු කැමැත්තෙමි. ඇය මේ වන විටත් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සුවය ලබමින් විවේක සුවයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නිවාසිකව ප්‍රතිකාර ලබන අතර මේ මොහොතේ අප සැමගේම යුතුකම වන්නේ ඇයට මානසික සුවය හා විවේකය ලබා ගැනීම වෙනුවෙන්. ඇය බැලීමට නොගොස් ඇයට ඇමතුම් නොදී කඩිනම් සුවය ලැබීම උදෙසා වෙනුවෙන් අප අදහන ආගම්හි විශ්වාසයන් අනුව සෙත් සුවය නිති සැලසේවායි ප්‍රාර්ථනා කිරීම පමණක් යැයි මා සිතමි. ආදරණීය මාළිනී අක්කා ඉක්මන් සුවය ලැබ නැවතත් හැකි විගස අප හමුවට පැමිණෙනු ඇතැයි විශ්වාසයෙන් ඇයට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි. යනුවෙන් තම ආදරණීය නිල් රජන ගැන දයානිතාරණ මහතා සටහනක් තබා තිබුණා.